අම්පිටියේ සුමන කියන භික්ෂුව කිව්වා තමන් රාජපක්ෂ නිකාය කියලා. අපි රාජපක්ෂ නිකායරු. ඇත්තටම තුන් ලෝකයටම අධිපති වූ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අලුත්ම නිකාය රාජපක්ෂ නිකාය. ඒ රාජපක්ෂ නිකායේ මිනිස්සුන්ගේ ඉතිහාසය පැටිකිරිය ගත්තොත් එහෙම විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. කැති පොළු අරගෙන මුගුරු අරගෙන මිනිස්සුන්ට ගහන බනින කුණුහරුප අවලාද නගන හරිම කැත පන්න ඒ නිකායක් තමයි රාජපක්ෂ නිකාය. මෙච්චර නිර්මල පවිත්‍ර අවිහිංසාවාදී දර්ශනයක් ධර්මයක් කොහොමද මෙහෙම අවභාවිතා කරන්නේ? ඇයි මෙහෙම නිගරු කරන්නේ? මොකද්ද මේ බුදුදහම විනාශ කරන ප්‍රොජෙක්ට් එක? අපිට කියන්න. ඇත්තට මොකද්ද මේ ප්‍රොජෙක්ට් එක? ඕක කරන්නේ රාජපක්ෂලද? නැත්තම් කවුද? තව ස්වාමින් වහන්සේ කෙනෙක් ගලබඩත්තේ නානසාර දින දෙකකට කලින් ඔහු මෙරටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන ආකාරයේ ප්‍රකාශයක් කළා තිබ්බා. ඔහු ප්‍රකාශ කරා ඉන්දියාවේ දිල්ලි නුවර පිපුරුව වගේ බෝම්බයක් මෙහෙත් පුපුරන්න ඉඩකඩ නැත්තේ නෑ කියලා. ඒ දිල්ලි වල පිපුරුවා. ඉතින් මෙහෙත් ඒ වගේ දේවල් නොවෙන්න බැරි කමක් නෑ. ඔහු මීට ඉහතදී පාස්කු දින බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ඔහු සඳහනක් කළා අපි කියන එක ඇහුවනම් මේ විදිහේ බෝම්බ පුපුරන්නේ නැහැ කියලා. අපි ජනාධිපතිවරයාට ජාතික බුද්ධ සේවාවට කියනවා කරුණා කළා ගලබඩ අත්තේ නානසාරව ගෙනල්ලා ඔහුගෙන් මේ පිළිබඳව ඇයි මොන වගේ අරමුණකින් දේ ප්‍රකාශ කරේ කියලා අහලා බලන්න. මොකද අස්සයා ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නැහැ. බෝම්බයක් කොහේ හරි පිපුරුවොත් මේක බලන් ඉන්න මාවත් ගොදුරු වෙන්න පුළුවන්. මාවත් ගොදුරු වෙන්න අපි දන්නේ නැහැ මේකේ පොලිටිකල් ගේම් එක මොකක්ද කියලා. පාස්කු බෝම්බ ප්‍රහාරය ඇතුළේ පොලිටිකල් ගේම් එකක් තිබුණා. ඒක ජනාධිපතිවරයා සඳහන් කරා. මේක ඇතුළේ පොලිටිකල් ගේම් එකක් තියන්න පුළුවන් අපි දන්නවා. එහෙන් කුඩු කන්ටේනර්ස් ගණන් අහු වෙනවා. මේ පැත්තෙන් අටම ස්ථානයේ කපුවෝ කියාගත්ත මස් 8ම අනුභව කරන DIGලා ගෙදර ගෙන්නගෙන කණ්ඩ බොණ්ඩ දීලා තියෙනවලු. විනිසුරුවරු ගෙදර ගෙන්නගෙන කණ්ඩ බොණ්ඩ තියෙනවලු. ඔවුන් තරාතිරම නොබලා අධිකරණ ක්‍රියාමාර්ග වලට යනවා. දැන් මේ වෙද්දි හිරේ. එතකොට එව්වගේ මේ රට පාලනය කරපු එක්තරා පයන්තියක් මේ රට අර්බුදයට අරන්ගේ මේ රටෙන් ආදල්ගත්තු සෙට් එක කරහට දෙකට අහු වෙනවා. ඒක දරා ගන්න බැරුව සමහරක් විට බෝම්බයක් දෙකක් පුපුරන්න ඉඩ තියෙනවා. ඒක නිසා කරුණාකරලා ගඩබලත් වෙන ආනසාරගෙන් ප්‍රශ්න කරන්න කොහෙද මේක පුපුරන්නේ මොකද්ද සැලසුම ඇයි ඒ වගේ ප්‍රකාශයක් කරේ කියලා. රාජපක්ෂලා කියන්නේ මේ මිනිස්සු පන්නපු සෙට් එකක්. රාජපක්ෂලා නැවත වටයකින් බලයට ගේන්න සිවුරු රඳවන උත්සාහ කරනවා නම් අපි මේ රටේ සත්‍යවාදීව පෙනසින්න භික්ෂූන්ට බොහෝම ආයාචනාත්මකව කියනවා කරුණාකරලා ස්වාමීන් වහන්සේ ඔයගොල්ලෝ තමයි මේ රටේ බෞද්ධ ධර්මය නිවැරදි ආකාරයෙන් රට තුල පවත්වාගෙන යන්න කටයුතු කරන්න ඕනි. මේ ආකාරයෙන් රාජපක්ෂ නිකායක් තියෙනවද? ඒ ආකාරයේ හැසිරෙන සියලු දෙනාට විරුද්ධව වහන්සේලාගේ හඬාවදි කරන්න. එහෙම නැති වුණොත් තලේබාන් වගේ එකක් මේක ඇතුලේ හැදෙනවා. ඒකින්ද අපි මේ රටේ සැබෑ බෞද්ධයන්ට යෝජනා කරනවා බෞද්ධකම රැකගන්න. බෞද්ධකම කියලා වෙන මොකක්වත් නෙමෙයි. බෞද්ධ ධර්මය තුල තියෙන්නෙම අවිහිංසාවාදය, මානව හිතවාදී ගුණය, සමානාත්මතාවය, කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව, ආදරය මේ හැම දෙයක්ම තමයි බෞද්ධ ආගම කියලා කියන්නේ. වෛරය නෙමෙයි. බුදුහාඳුරගේ වෛරයෙන් නොසන්සිනේ කියලා. මෙතන කියන්නේ වෛරය, වපුරන්නේ වෛරය. මේ කාලෙකින් නැතු වෙලා ආර්ථික අර්බුදයේ වෙලාවේ තෙල් පෝලිං වල මිනිස්සු මැරෙද්දී කරට නැතුව හදිස්සි අනතුරු ඒකක දුවන්න බැරුව තියෙද්දී ඔය ගානින් වහන්සේලා කොයිද හිටියේ? ඔය ගානින් වහන්සේලා කොයිද හිටියේ? මේක වරදි හැංගිලා හිටියේ. දැන් කරලියට බහලා තියෙනවා මේ අයිස් මුදල් ටික බේර ගන්න. මේ ආණ්ඩුව මේගොල්ලන්ට මේ ආදරෙන් රක බලා ගන්නවා වැඩි කරපු වැඩවලට. ආහාරේ මැරුණා ජාතිවාදයේ හින්දා නුවර මැරුණා හැමතැනම මැරුණා. ජාතිවාදී අවශ්‍ය ජාතින් දෙක බේද කරා. මේ ආණ්ඩුව මුංග හුරතල් කරනවා. නාගයන්ව හුරතල් කරන්න එපා මේ ආණ්ඩුවට කියන්නේ. එහෙම වුණොත් මේ රට නැවත වටයකින් කොහොම හරි ටර්න් එක ගහනවා ලේවිලකට. ඒකින්ද ජනාධිපතිවරයාට මම මේ කියන්නේ ජනාධිපතිතුමනි
ඔබ පාර්ලිමේන්තුව කතා කරලා සියම වචන විතරක් දෙන්න එපා වැඩ පෙන්නන්න වැඩ පෙන්නුවොත් මේකට ලස්සනටක් වෙයි නැත්තම් ජාතිවාදයෙන්ම ඇවිලිලා විනාශ වෙලා අලු ටිකක් විතරක් ඉතුරු වෙන රටක් වෙයි ජය වේවා